මේක අහගන්න. කෝ බලන්න. ඒ නමයක් આવොත් සතුට නැද්ද? සෙලිබ්‍රේට් කරන්න දෙයක් නේ. සෙලිබ්‍රේට් කරන්න දෙයක් ඒක. A 8යි B එකක් આવොත් එතකොට ඒගොල්ලන්ගේ සෙලිබ්‍රේෂන් එකට අපි ඉඩ දෙන්න ඕන. අපි ඒක මුදිතාවෙන් දකින්න ඕන. ෂා කොච්චර දෙයක්ද? එතකොට ඒ නමය හෝ එයට ගන්න ළමයෙක් ඉන්නවනම් අපි සුබවතන හොඳයි. හැබැයි ඒකම ඒ ළමයට පාරාවලල්ලක් වෙන්න පුළුවන්. ඒ නමය ආව මට දැන් nothing විෂයන් 9ක් ඒ ගත්තු කෙනෙකුට මේ 3කට ඒ 3ක් ගන්න එක ප්‍රශ්නයක්ද වගේ හිතුනොත්. ඇත්තටම මම කියන්නේ. මම දැකලා තියෙන ඕන තරම් ඒ 9 ගත්තු කට්ටිය සමහර අය A level ෆේල් වෙලක් තියෙනවා. සමහර අය රෑන්ක් දාලත් ගිහින් තියෙනවා. දෙකම වෙනවා තියෙනවා. ඔයාලා අන්නේ මම ඒ කියන යන්නේ හොඳ කැටගරි එකට පයින්නයි ඕන. ඉතින් ඒකට ඔයාලට සුබපතනවා. ඔයාලට එහෙම රිසල්ට් එකක් හම්බුනොත් ඔය කියන සතිය ඇතුලේ මම දන්නේ නැහැ. ඊළඟ සතියේ ඉදන්නෙත් නැහැ. මම දන්නේ ඒක. හැබැයි මම මේ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට B එකක් ආවොත් C එකක් ආවොත් සමහරට A 8යි C එකයි C එක ලිටරේචර්. හරිද? එහෙම වෙනවා. කාට කියන්නද? A 7යි B 2යි B 9යි. ඒ කියන්නේ සැලසුම් කරලා ලියලා. ලියාගෙන යනකොට තේරෙනවා ඊට වඩා ලියුවොත් 75 එනවා. හරිද? අපේක්ෂා නොකරන ප්‍රතිඵලයක් ආවොත් මම මේ කියන එක මතක තියාගන්න. ළමයි මේ කැතයි කියලා කවුරු හරි කිව්වොත් ලස්සන වෙලා පෙන්නන්න. තේරුණාද? අදක්ෂයි කිව්වොත් දක්ෂ වෙලා පෙන්නන්න. අනාගතේ තව තියෙනවනේ යන්න. ඒක ප්ලෑන් කරන්න. දුප්පත් කිව්වොත් පොසත් වෙලා පෙන්නන්න. ජීවිත කතාව හරියට ගෙනියන්න. උන දේ වුණා past is past. තියෙන දේ බලන්න. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුරට රැකගන්න කියලා කියන්නේ. ලස්සනට ප්ලෑන් කරන්න. දැන් O level කොච්චර කිව්වත් ආයෙ වලට ලිය හැකිද? ආයෙ ලියන්න බෑනේ. ආයෙ ලියන්න බෑනේ. දැන් ආයෙ ගිහිල්ලා වෙනස් කරලා අනේ පොඩක් ආයෙ මේක බලලා දෙන්න කියලා කියන්න බෑනේ. දැන් ලියන්න හොඳ එක්සෑම් එකක් එනවා. ඒක මරුවට ලියන්න. ඒක නියමට ලියන්න. ලියලා හොඳ රෑන්ක් එකක් දාලා ෆස්ට් අය එකේම මෙඩිසින් යන්න. මට කොච්චර ඒවා මේවා කිව්වද? A level පළවෙනි ෂයි එකේ මට මෙඩිසින් යන්න බැරුණානේ. ඉතින් මට ඒවා මේවා කිව්වා ඉතින්. මම කොහොම හරි වැඩේ ගොඩ දාගෙන හරිද? අපිට වාහනයක් පදින්න නිකන් අර පුරුදු වෙන්නවත් වාහනයක් අල්ලන්න දුන්නේ නැති කට්ටියත් හිටියා ඒ කාලේ. දැන් කොහොමද? දැන් දොස්තරලා නිර්මාණය කරන තැනක ඉන්නේ. නේ හැම හොස්පිටල් එකකම ඉන්නවා. හැම මෙඩිකල් ෆැකල්ටි එකම ඉන්නවා. හැම කැම්පස් එකකම ගෝලෙවෝ ඉන්නවා. වෙනස් වෙනවා පුතා මිනිසුන්ගේ අනාගත. ඒ නිසා ඔයාලා කොහොම හරි හොඳ තැනකට යන්න බලන්න.